හැම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඔලිම්පියාඩ් මැත්ස් 23 වෙනි ගානට. ඔයා මේ ගාන දකින්නේ දැන් නම් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගාන විනාඩි 5ක් කරන් try කරලා විනාඩි 5ක් නම් යන්නේ මේ ගානට. තප්පර 10න් හදන්න පුළුවන්. හරි. තප්පර 10න් හදන්න පුළුවන් ගානක් තමයි අද තියෙන්නේ. ඇත්තටම ලේසි ගානක්. හරි. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අනිවාර්යෙන් try කරලා උත්තරේ අරගෙන අපේ වීඩියෝ එක දිගට බලාගෙන යන්න. හරි. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. දත්තයක් විදිහට මට දීලා තියෙන්නේ කවුද? දත්තයක් විදිහට මට දීලා තියෙන්නේ a වර්ග බෙදීම b වර්ග දන්න b වර්ග බෙදීම a වර්ග සමානයි 7යි කියලා. හරි. අපෙන් අහන්නේ මේ ටික. එහෙනම් දෙපැත්ත වර්ග මූල කරමු. එහෙම කරන්න බෑනේ. වර්ග මූල දාමුනේ. එහෙම බෑ. වර්ග මූල දාලා ගන්න බෑනේ. එතකොට එහෙනම් කොහොමද මේක හදන්නේ? කොහොමද හදන්නේ? අපි බලමු. ඒක හදන්න කලින් මට ඔයාලට කියලා දෙන්න ඕනේ මෙන්න මේ කතන්දරේ. a ධන b ගේ a ධන b ගේ වර්ගයක් තිබ්බොත් කොහොමද අපි මේක හදන්නේ? a ධන b ගේ වර්ගයක් තිබ්බොත් a ධන b ගේ වර්ගයක් තිබ්බොත් පළවෙනි කෙනාගේ වර්ගය පද දෙක දෙකෙන් ගුණ කරලා උත්තරේ දෙනවා. මේකෙන් ගුණ කරාම ab හැදෙනවා. ඒක දෙකෙන් ගුණ කරාම දෙකක් ab හැදෙනවා. අන්තිමට අන්තිම පදේ වර්ගය ෂුවර් එකටම එහෙමද? ෂුවර් එකටම එහෙම තමයි. තව එකක් බලමු. a ඍණ b a ඍණ b ගේ වර්ගය a ඍණ b ගේ වර්ගය පළවෙනි කෙනාගේ වර්ගය පද දෙක දෙකින් ගුණ කරලා එන උත්තරේ. පද දෙක දෙකින් ගුණ කරමු. පද දෙක මුලින් පද දෙක ගුණ කරමු. a ගුණ කරනවා ඍණ b ගෙන්. a ඍණ b ගෙන් ගුණ කරාම ඍණ ab. ඒක දෙකෙන් ගුණ කරාම ඍණ දෙකක් ab. අන්තිම කෙනාගේ වර්ගය. මෙතෙන්ට ඍණ නම් මෙතෙන්ට ඍණ නෑ. ෂුවර් එකටම දානද? ෂුවර් එකටම දාන. එතකොට මැද ඍණ තිබ්බත් දානද? ඔව් ඍණ තිබ්බත් දාන. එහෙම වෙන්නේ කොහමද? නෑ එහෙම වෙන්න ඕනේ නෑ. මතක තියාගන්නකෝ ධන b එන්නේ. එහෙම හරියන්නේ නැහැනේ. කොහොමද ඍණ තිබ්බත් ධන b එන්නේ කොහොමද? ධන තිබ්බොත් කොහොමද ධන b? ඍණ තිබ්බොත් ඒත් ධන b එන්නේ. අපි දන්නවා ඕනම සංඛ්‍යාවක වර්ගයක් කියන්නේ තනිකර ධන උත්තරයක්. ඕනම සංඛ්‍යාවක වර්ගයක්. ඒ කියන්නේ ෂුවර් එකටම x වර්ග ධනද? x වර්ග ෂුවර් එකටම x වර්ග ධන. x බිඳුවක් වෙන්නේ නැත්තම් හැම වෙලේම ධන. තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ x ඍණ සංඛ්‍යාවක් වුණොත් ඍණ 3 වුණොත් එන උත්තරේ ධන. ඍණ 3ේ වර්ගය කියන්නේ මොකද? ඍණ 3 ගුණ කිරීම ඍණ 3. ඍණ 3ෙන් ගුණ කරොත් 3ෙන් ගුණ කරාම 9යි. ඍණෙන් ගුණ කරාම ධන. ඒ කියන්නේ මොනම සංඛ්‍යාවක් වුණත් වර්ගය කියන්නේ ධන සංඛ්‍යාවක්. හරි. ඒක මම කියලා දුන්නේ 6 7 ළමයි බලනවා නම් මෙන්න මේක දැනගන්න ඕනේ. සමහර විට 6 7 ළමයි මෙන්න මේ කතන්දරේ දන්නේ නැතුව ඇති. ද්විපද ප්‍රකාශන කියලා තියෙන්නේ. ද්විපද ප්‍රකාශන නෙවෙයි. ද්විපදයක වර්ගය. පද දෙකක් නේ මෙතන තියෙන්නේ. හරි පද දෙකක වර්ගය හොයන්න පුළුවන්. කොහොමද? ආපහු මම කියලා දෙනවා. මේනි පළවෙනි පදය, මේනි දෙවෙනි පදය. පළවෙනි පදයේ වර්ගය ගන්නවා. ඊට පස්සේ පද දෙකේ ගුණිතය දෙකෙන් ගුණ කරලා එන උත්තරේ ගන්නවා. පද දෙකේ ගුණිතය කියන්නේ මෙතන තියෙන ධන a, මෙතන තියෙන ධන b. ධන a ධන b ගෙන් ගුණ වුණාම ab හැදෙන්නේ. ab දෙකෙන් ගුණ කරාම 2යි ab හැදෙන්නේ. ඊට පස්සේ ෂුවර් එකටම ධන අන්තිම කෙනාගේ වර්ගය. තව උදාහරණයක් බලමු. x ධන 3ක් 3ේ වර්ගය. x ධන 3ේ වර්ගය. පළවෙනි කෙනාගේ වර්ගය x වල වර්ගය. මේ පද දෙක දෙකෙන් ගුණ කරමු. මුලින්ම පද දෙක ගුණ කරමු. x 3ෙන් ගුණ කරාම 3යි x. ඒක දෙකෙන් ගුණ කරාම 6යි x. ඊට පස්සේ අන්තිම කෙනාගේ වර්ගය. 3ේ වර්ගය කියන 9යි. කොහොම තමයි ගන්නෙ. හරි. මේ ගාන පොඩි ළමයෙක් බලනවා නම් තමයි මම ඒක කියලා දුන්නේ. හරි. අපි බලමු අපේ ගාන. අපේ ගානේ තිබ්බේ a බෙදීම b ධන b බෙදීම a ගේ අගේ හොයන්න කියලා තිබ්බේ. අගේ හොයන්න කියලා තමයි තිබුණේ. මම මේ අගේ ගන්නවා. මම ඒ අගේ t කියලා ගන්නම් දැනට. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම මේක දෙපැත්තම වර්ග කරගන්න හදන්නේ. දෙපැත්තම වර්ග කරමු. දැන් අර කියලා දුන්නේ එක. පළවෙනි පදේ වර්ගය, පළවෙනි පදේ වර්ගය ලියමු. a වර්ගය යට b වල වර්ගය. ඊට පස්සේ පද දෙකේ ගුණිතය දෙකෙන් ගුණ කරමු. දෙකෙන් ගුණ කරනවා. පද දෙකේ ගුණිතය. මේ තියෙන පළවෙනි පදේ a යට b ගුණ කරනවා b යට a ගෙන්. ඊට පස්සේ ධන අන්තිම පදේ වර්ගය. නැත්නම් දෙවෙනි පදේ වර්ගය. b වල වර්ග යට a වල වර්ග සමානයි t වල වර්ග. තේරුණා නේද? t වල වර්ග. දැන් මොකද වෙන්නේ? දෙයියෝ සාක්කි a ට a b ට b කැපිලා යනවා නේද? හරේ ඉන්න ඇට ලවේ ඉන්න අය කැපෙනවනේ. එහෙනම් ඔන්න කැපුණා. දෙක ඉතුරු වුණා. එතකොට මෙතනින් එනවා මට මම මකලා උඩින් ගන්නද පේනවනේ. a වල වර්ග යට b වල වර්ග මෙතනින් එනවා ධන දෙකක්
ධන b වල වර්ගයට a වල වර්ග සමානයි t වල වර්ග. තේරුණාද? දැන් මොකද කරන්නේ? දැන් මුකුත් කරන්න බෑ. නෑ මුකුත් කරන්න බැරි නෑ. ගානේ දත්තයක් දීලා තිබුණා. ලස්සන දත්තයක් දීලා තිබුණා. මම මේක ආපහු රෙකෝඩින් ලියා ගන්නවා. a වල වර්ගයට b වල වර්ග ධන b වල වර්ගයට a වල වර්ග ධන 2 සමානයි t වල වර්ග. මෙන්න මෙයා ගානේ අපිට දීලා දුන්නා කීයයි කියලාද? මෙන්න මෙයා ගානේ අපිට දීලා දුන්නා 7යි කියලා. මේ ධන 2 එහෙම මම මෙතන ලියා ගන්නවා t වල වර්ග. 7යි 2යි එකතු කරාම 9යි. t වල වර්ග සමානයි 9යි. t වල වර්ග සමානයි 9යි. එහෙනම් දෙපැත්තටම t නේ මට ඕනේ. වර්ගමූලේ සලකනවා. එහෙනම් t සමානයි 3යි. t සමානයි 3යි. t සමානයි 3යි. ඒතර t සමානයි 3යි. උත්තරේ තමයි. t කියන්නේ මොකද්ද? t කියන්නේ මම මුලින්ම ගානේ ගත්තේ t සමානයි කීයයි කියලාද? t සමානයි a යට b ධන b යට a කියලා. ඒක තමයි මම t කියලා ගත්තේ. එහෙනම් t සමානයි 3යි කියලා ඉන්නේ මේකේ උත්තරේ තමයි. එහෙනම් උත්තරේ 3යි. උත්තරේ 3යි. මෙතන ඍණ 3 එනවා. ඍණ 3 අපි සලකන්නේ නැහැ. උත්තර 3ක් දීලා තියෙන ධන 3නේ. ඒ නිසා ධන උත්තරේ අපි සලකනවා. ධන උත්තරේ සලකලා උත්තරේ ගන්නවා. මේක ඔලිම්පියාඩ් මැත්ස් ගානක්. ඇත්තටමත් ඔලිම්පියාඩ් මැත්ස් ගානක්. හරි. තනියම හැදුවා නම් තනියම try කරලා හැදුවා නම් සුපිරි. මේ වගේ ඉන්ටරෙස්ටිං ගණන් එක්ක අපිත් ගණන් වල හදන්න කැමති නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන අපිව තාමත් subscribe කරලා නැත්නම් ඔය යට තියෙන රතු පාට බටන් එකට පයින් එකක් ගහගෙන යන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.